අලුත්ම වීඩියෝ එකක් අරගෙන අද වීඩියෝෙන් විශේෂයෙන්ම ගෙනත් තියෙන්නේ ඔයාලා ගොඩක් කල් බලන් හිටපු 9 වෙනි ඇනිවර්සරි ඉවෙන්ට් එක සම්බන්ධයෙන් මේ 9 වෙනි ඇනිවර්සරි ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන ක්‍රිමිනල් බන්ඩල් ගැනත් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඊට අමතරව මේ මාසේ 23 වෙනිදා එන්න තියෙන සුපිරිම ඉවෙන්ට් එක ගැනත් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මේ වගේ අප්කමින් ඉවෙන්ට් එන්න කලින්ම දැනගන්න channel එක subscribe කරලා notification bell එක all කරලා තියාගන්න. ඉතින් ඔයාලට ඒක වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒත් එක්කම මගේ WhatsApp group එකේ link ටික දෙනවා description එකේ. කට්ටියම WhatsApp group එකට join වෙන්න මොකද කියලා නම් මට බැරි වෙලා හරි වීඩියෝ දාගන්න බැරිනොත් මම අනිවාර්යයෙන්ම upcoming event update දාන්නේ. ඒ පැත්තට ඉතින් අනිවාර්යයෙන්ම WhatsApp group එකට join වෙලා ඉන්න. හරි නම් ඉතින් වැඩි කතාවක් බහන්නේ ආවියන් අද වීඩියෝ එකට. අද වීඩියෝ එක පටන් ගද්දිම ඔයාලට ඔන්න අපිට ඇනිවර්සරි ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන පෑන් ස්කින් ටිකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඔන්න ඉතින් සුපිරියටම ඩිසයින් කරලා දිනවා මේ පෑන් ස්කින් ටික ඔයාලට පේනවා ඇති. ඉතින් යාළුවනේ මේ පෑන් ස්කින් එක බොහෝ දුරට ඇනිවර්සරි ඉවෙන්ට් එකත් එක්ක ෆ්‍රී දෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඔන්න ඉතින් ඇනිවර්සරි ඉවෙන්ට් එක ඩිසයින් කරලා තියෙන මෙන්න මේ විදියට. ඔන්න මේල් ෆීමේල් බන්ඩල් දෙකක් මෙන්න දිනවා මෙන්න මේ විදියේ. මුලින්ම බලා ගන්න පුළුවන් ඔන්න ෆීමේල් බන්ඩල් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ෆීමේල් බන්ඩල් එක ඔන්න ලස්සන ාම ඩිසයින් කරලා තියෙනවා. ඊට පස්සේ ඉතින් 9 වෙනි ඇනිවර්සරි ඉවෙන්ට් එක ඩිසයින් වුණා කියලා තියෙන්නේ මෙන්න මේ විදිහට වලට පේනවා ඇති. මේ ඉවෙන්ට් එකේ මේල් බන්ඩල් එක ෆ්‍රී දෙනවා කියලා තමයි දැන් කියන්නේ යාළුවනේ. ඉතින් ඔන්න කට්ටියම 9 වෙනි ඇනිවර්සරි ඉවෙන්ට් එකට රෙඩි වෙලා ඉන්න. ඉතින් මේ 9 වෙනි ඇනිවර්සරි ඉවෙන්ට් එකට පස්සේ ඉතින් හැමෝම ඇඟිලි ගැන ඉන්න ඉවෙන්ට් එක තමයි ක්‍රිමිනල් බන්ඩල් ඉවෙන්ට් එක. මේ ක්‍රිමිනල් බන්ඩල් ඉවෙන්ට් එකත් එක්ක ඉතින් එන්න තියෙන ක්‍රිමිනල් බන්ඩල් ටික මොනවද කිව්වොත් ඉතින් මෙන්න මේ ටික තමයි එන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලා ගොඩක්ම කැමති ක්‍රිමිනල් බන්ඩල් මෙතන තියෙනවා කියලා මම දන්නවා. මොකද ඉතින් රෙඩ් ක්‍රිමිනල් බන්ඩල් එක තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔන්න කලින් ඇනිවර්සරි ඉවෙන්ට් එකත් එක්ක ආව ගෝල්ඩ් ක්‍රිමිනල් බන්ඩල් එකත් මෙන්න මේ විදිහට තියෙනවා ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ ඉතින් ඔන්න තවත් ඔයාලා ආස ක්‍රිමිනල් එකක් ඉතින් ගෝස්ට් ක්‍රිමිනල් කියන්නේ ඉතින් ගෝස්ට් ක්‍රිමිනල් එකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔන්න පරණ ක්‍රිමිනල් බන්ඩල් වලට කැමති කට්ටියට බ්ලූ ක්‍රිමිනල් බන්ඩල් එකත් ඇඩ් වෙනවා කියලා තියෙනවා මෙන්න මේ ටෝකන් වීල් ඉවෙන්ට් එකට. ඊට පස්සේ ඉතින් මම ආසම ක්‍රිමිනල් එක රෙඩ් ක්‍රිමිනල් එකත් ඔන්න තියෙනවා. ඉතින් මම මේ ක්‍රිමිනල් බන්ඩල් වලින් කැමතිම බන්ඩල් එක මොකක්ද කියලා කිව්වොත් රෙඩ් ක්‍රිමිනල් බන්ඩල් එක. ඉතින් මේ රෙඩ් ක්‍රිමිනල් බන්ඩල් එකත් ඔන්න එනවා යාළුවනේ මේ ඇනිවර්සරි ඉවෙන්ට් එකත් එක්ක එන දින ක්‍රිමිනල් ඉවෙන්ට් එකේ ඔන්න ඩයමන්ඩ් දැම්ම ඉඳලා කියන්නේ ඉතින් දැම්ම ඉඳලා රෙඩි කරලා තියාගන්න. ඉතින් වීක්ලි මන්ත්ලි ගහලා තියාගන්න. එතකොට ඔයාලට ඩයමන්ඩ් ටිකක් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න කට්ටියම අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න. ක්‍රිමිනල් ඉවෙන්ට් එක කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මේ ක්‍රිමිනල් බන්ඩල් සෙට් එකට පස්සේ යාළුවනේ ඔන්න කලින් ඇනිවර්සරි ඉවෙන්ට් එකක ආව බන්ඩල් ඔයාලට ආයෙත් ගන්න පුළුවන් විදිහේ ඉවෙන්ට් එකක් එනවා කියලා දෙනවා මෙන්න මේ විදිහේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඉවෙන්ට් එක ඩිසයින් වෙලා තියෙන විදිහ. ඉතින් ඔන්න යාළුවනේ 8 ඇනිවර්සරි ඉවෙන්ට් එකත් එක්ක බන්ඩල් දෙකත් ඉතින් මේ ඉවෙන්ට් එකත් එක්ක එනවා කියලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න කලින් ආව ඇනිවර්සරි ඉවෙන්ට් එක ආව බන්ඩල් ගන්න කැමති කට්ටිය. ඊට අමතරව යාළුවනේ මේ ඉවෙන්ට් එක සම්බන්ධයෙන් මම ඔයාලට ඉස්සරහටත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දාන්නම්. මෙතන පොඩි වෙනස්කම් ටිකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් මම අනිවාර්යයෙන්ම ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම්. ඔයාලා ඉතින් channel එක subscribe කරලා notification bell එක all කරලා තියාගන්න. එතකොට ඉතින් මම මේ වීඩියෝ එක දාපු ගමන්ම ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ඔන්න තවත් වැදගත් ඉවෙන්ට් එකක් තමයි මම තෝරගෙන තියෙන්නේ. මේ ඉවෙන්ට් එක මොකක්ද කියනවා නම් යාළුවනේ ඔන්න ඇනිවර්සරි ඉවෙන්ට් එකත් එක්ක අපිට එන දින අලුත්ම ගන් ස්කින් දෙකක් අපි බලමු මොන ගන් එකටද ඉතින් පළවෙනියටම අපිට ගන් ස්කින් එක එන්න තියෙන්නේ කියලා. පළවෙනියටම ඔන්න ඉතින් VSK 94 කියන ස්නයිපර් ගන් එකට තමයි ඉතින් ඔන්න අපිට ස්කින් එක එන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ඒක ඩිසයින් කරලා තියෙන විදිය. ඉතින් ඔන්න අලුත්ම විදියට ඩිසයින් කරලා තියෙන ලස්සන ගන් ස්කින් එකක් යාළුවනේ. ඩයමන්ඩ් ටිකක් රෙඩි කරලා තියාගන්න. බොහෝ දුරට මේක එන්නේ ටෝකන් වීල් ඉවෙන්ට් එකකට ඉතින් වෙනම බන්ඩල් ටිකක් එක්ක මම ඒකනත් ඔයාලට වෙනම අප්ඩේට් එකක් ඉස්සරහට ගේන්න. ඊට පස්සේ ඉතින් ඔන්න කෝඩ් දෙකට පට්ටම ආතල් ගන් ස්කින් එකක් එන්න තියෙනවා. ඔයාලට ඒකත් ඉතින් යාළුවනේ මේ ගන් ස්කින් දෙකම ඔයාලට එන්න තියෙන්නේ ඇනිවර්සරි ඉවෙන්ට් එකෙන් පස්සේ. ඉතින් ඔන්න ඒ කාලේ වෙද්දි ඩයමන්ඩ් ටිකක් වැඩිපුර එකතු කරලා තියාගන්න ගොඩක් ඉවෙන්ට් මේ ඇනිවර්සරි ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙනවා. ඉතින් මේ ගන් ස්කින් දෙකට පස්සේ ඔන්න මම තෝරගෙන තියෙන්නේ යාළුවනේ මේ මාසේ 23 වෙනිදා අපිට එන්න තියෙන ඉවෙන්ට් එකක් ගැන. ඉතින් යාළුවනේ මේ ඉවෙන්ට් එකත් ඉතින් ඔන්න ලස්සන මේල් බන්ඩල් එකක් එන්න තියෙනවා. පළවෙනියට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මේල්
බන්ඩල් එක. ඉතින් යාළුවනේ මේ මේල් බන්ඩල් එකේ ගතියක් තියෙනවා. ඉතින් කලින් ආව බන්ඩල් වලට වඩා ඉතින් මේකට තේරෙනවා ඇති. ඊට පස්සේ ඉතින් යාළුවනේ තවත් ගොඩක් මේ ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙනවා. ඔයාලට පේනවා ඇති. සුපිරි බෝල් ස්කින් එකකුත් එන්න තියෙනවා මෙන්න මේ විදිහේ. ඉතින් ඔන්න සයිබර් තීම් එකට තමයි ඩිසයින් කරලා තියෙන්නේ මෙන්න මේ හැම එකක්ම. ඊට පස්සේ ඉතින් ඔන්න බයික් ස්කින් එකකුත් එන්න තියෙනවා මෙන්න මේ විදිහේ. ඊට පස්සේ ඉතින් ඔන්න සුපුරුදු විදිහට ගන්න ස්කින් එකකුත් එන්න තියෙනවා යාළුවනේ Max 7 එකට. ඉතින් ඔන්න Max 7 ගන්න ස්කින් එකකුත් මේ ඉවෙන්ට් එකෙන් ගන්න පුළුවන් යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එකකට තමයි එන්න තියෙන්නේ යාළුවනේ. ඊට පස්සේ ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට බෑක්පැක් ලූට් බොක්ස් වගේ දේවල් ටිකකුත් මෙන්න මේ සයිබර් තීම් එකේ ඉවෙන්ට් එකට ඩිසයින් කරලා තිනවා. මේ ඉවෙන්ට් එක 23 වෙනිදා තමයි එනවා කියලා තියෙන්නේ මේ මාසේ. ඔන්න මේ මාසේ 23 වෙනිදා වෙද්දී යුනිවර්සල් ටෝකන් වලට ඔයාලට අනිවාර්යයෙන්ම මේ බන්ඩල් එක ගන්න පුළුවන්. මේ සයිබර් තීම් එකේ ඉවෙන්ට් එකට පස්සේ මම තෝරගෙන තියෙන්නේ මේ දවස්වල ඔන්න කට්ටියම කතා බහ වෙන ඉවෙන්ට් එකක්. මේ ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන බන්ඩල් එක මොකද්ද කිව්වොත් ටිකක් ඔන්න වෙනස් විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. අපි බලමු මේ ඉවෙන්ට් එක මොකද්ද කියලා. දැන් ඉතින් ඔයාලට පේනවා ඇති මේ ටෝකන් වීල් ඉවෙන්ට් එක ඩිසයින් කරලා තියෙන විදිය. ඔන්න ඉතින් කලින් වීඩියෝ කීපකදීම මම මේ ඉවෙන්ට් එක ගැන කතා කරා. ඔන්න ඉතින් ලොකු සමල්ලයි බන්ඩල් එක. ඔයාලට ගන්න කැමති නම් මේ බන්ඩල් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඉතින් අස්පෙක් විදියට ඩිසයින් කරලා තියෙන කලින් ආව බන්ඩල් එකකුත් ඉතින් එන්න තියෙනවා. ඊට පස්සේ ඒ බන්ඩල් එකේම ඔන්න ෆීමේල් බන්ඩල් එකක් එන්න තියෙනවා යාළුවනේ. ඊට පස්සේ ඉතින් මේ ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන වැදගත්ම දේ මොකද්ද කිව්වොත් ඔන්න ඉතින් VSS එකක් එන්න තියෙනවා. පට්ටම ලස්සන VSS එකක්. ඉතින් ඩබල් ඩැමේජ් ඇකියුරන්සි එකක් තියෙන මූවමන්ට් ස්පීඩ් එකක් අඩු කරපු VSS එකක් යාළුවනේ. ඊට පස්සේ ඔන්න තවත් ස්කින් එකක් එන්න තියෙනවා මෙන්න මේ විදිහේ. ඒ ස්කින් එකත් මාරම ගතියකට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් දැන් ඔයාලා හිතන දේ මම දන්නවා. ඔයාලා දැන් හිතන්නේ මේ ඉවෙන්ට් දෙකම 23 එනවා කියලා නේද? නෑ යාළුවනේ මේ ඉවෙන්ට් දෙකෙන් එකක් තමයි 23 එන්නේ. ඉතින් දැනට ඇවිල්ලා තියෙන නිවුස් අනුව මේ ඉවෙන්ට් දෙකම 23 එනවා කියලා තමයි කියන්නේ. ඉතින් යාළුවනේ එහෙම වෙන්නේ නෑ. ඉතින් මම ඉස්සරහට වීඩියෝ එකකින් හරියටම කියන්නම් මේ ඉවෙන්ට් දෙකෙන් 23 එන ඉවෙන්ට් එක දැනට කන්ෆර්ම් වෙලා තියෙන විදියට අනිවාර්යයෙන්ම මේ ඉවෙන්ට් දෙකෙන් එකක් 23 එනවා. ඔන්න ඉතින් ඒ වෙද්දි ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න ඔයාලට ඉතින් අනිවාර්යයෙන්ම මේ ඉවෙන්ට් දෙකෙන් එකක් මේ මාසේ 23 ගන්න පුළුවන්. මේ ඉවෙන්ට් එකට පස්සේ මම තෝරගෙන තියෙන්නේ දැනට අවිලා තියෙන එක්ලිප්ස් ඉවෙන්ට් එකෙන් යාළුවනේ ඔන්න අපිට කැප්ටට ස්කින් එකක් දෙන්න යනවා. ඉතින් යාළුවනේ මේක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් බයින් කරලා නැත්නම් ඔයාලගේ account එක ඉතින් බයින් කරලා තමයි ගන්න පුළුවන්. ඉතින් ඒක මට හිතෙන්නේ යාළුවනේ මේක බයින් කරලා කියන්නේ කලින්ම බයින් කරලා දින කට්ටියට ඉතින් සම්පූර්ණයෙන්ම ෆ්‍රී දෙයි. ඒ නිසා ඉතින් ඔයාලා බය වෙන්න එපා. ඔයාලා කලින්ම account එක බයින් කරලා තියෙනවා නම් ඉතින් බයින් කරලා නැති කට්ටිය අනිවාර්යයෙන්ම මේක බයින් කරලා මෙන්න මේ කැප්ටට ස්කින් එක ගන්න. ඒත් එක්කම ඔන්න ඉතින් අද වීඩියෝ එකත් ඉවරනවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න මගේ WhatsApp නම්බරේ WhatsApp channel ටික තියෙනවනේ description එකේ. ඉතින් WhatsApp channel වලට join වෙලා ඔයාලට මගේ මොන හරි දෙයක් අහගන්න තියෙනවා නම් ඉතින් ඔන්න මගේ WhatsApp නම්බරේට message එකක් දාන්න. ඉතින් මම ඒ කට්ටියට reply එකක් දෙනවා. ඒත් එක්කම ඔයාලට දැන් දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන්. අපි පරණම emote එකක් වෙන heart emote එක return කරන emote royal event එක ගැන දාපු වීඩියෝ එක. ඔයාලා ඒ වීඩියෝ දාන් ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. වීඩියෝ කොහොමද නම් වීඩියෝ එක like කරලා වීඩියෝ එක ගන්න share කරන්න අමතක කරන්න එපා. අමතක වුණොත් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක්.